ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1987 අවුරුද්දේ ආපු MCQ එකක්. ගානේ කියනවා කේතු ප්ලාස්කුවක් තුල ඝනත්වය රෝවන ද්‍රවයක් H උසකට තියෙනවලු. ප්ලාස්කුවේ අඩියේ වර්ගඵලය Aලු. මෙනේ පතුලේ වර්ගඵලය A කියනවා අපිට. නම් A තුල ද්‍රව පරිමාව V කියන පරිමාවකුත් තියෙනවා. මේක ඇස්සේ V ද්‍රව පරිමාවක් තියෙනවා. හරි. ඒ වක්‍ර පෘෂ්ඨය මත ක්‍රියා කරන සම්පූර්ණ බලය. වක්‍ර පෘෂ්ඨය මත ක්‍රියා කරන බලය. අපි දැනගෙන තියෙන්න ඕනේ මේ ද්‍රවය ප්ලාස්කුව තුළ ඉන්නකොට ද්‍රවයෙන් බිත්තිය මත ඇති කරන බල. බිත්ති ගුවහම මෙතන පතුලත් බිත්තියක්. වක්‍ර පෘෂ්ඨය කියන්නේ බිත්තියක්. වටේටම බල ඇති කරනවා. ඒ බල හැමතිස්සෙම පෘෂ්ඨයට ලම්බකයි. ඒක අපි දැනන් තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේ පතුල මත ඇති වෙන ද්‍රවයෙන් පතුල මත ඇති වෙනවා මෙන්න මේ පැත්තට බල. කොහොම තියෙනවා? පැහැදිලිද ඒක? ලම්බක බල හැම බලයක්ම ලම්බකයි ලම්බකයි. පතුලට ලම්බක, පෘෂ්ඨයට ලම්බකයි. ඒ වගේම දැන් මේකේ පෘෂ්ඨය තියෙන්නේ මේ පැත්තට. එහෙනම් එයාටයි ලම්බක වෙන්න ඕනේ මෙහෙට. බල අනන්ත ගානක් තියෙනවා. මම දුරින් අඳින්නේ මේ. බිත්තිය මත මෙහෙට බල තියෙන්නේ. මේ පැත්ත ගත්තොත් බිත්තිය මත ආයි මෙහෙට තියෙනවා. වටේටම තියෙනවා. ළඟ බල අනන්ත ගානක් තියෙනවා. එහෙනම් බිත්තිය මත බල පතුල මත නම් තියෙන පල්ලෙහාට, බිත්තිය මත නම් මෙහෙටයි. හරි. ඒතර මේ බලන්න පතුල මත ගත්තොත් ඔක්කොම බල එකම පැත්තනේ තියෙන්නේ. එකම දිශාවටනේ තියෙන්නේ නා. ওই ටිකේ සම්ප්‍රයුක්ත බලයක් ඉන්නේ බෑ. අපි මේ බලයේ හිතමු පල්ලෙහාට තියෙන බලේ F1 කියලා. ඒක ඕන ලියන්න පුළුවන් මේ හරිය පීඩනය P1 මේ ඔක්කොගෙම බලවල සම්ප්‍රයුක්තය F1 කියලා ගත්තේ. පීඩනය P කියලා හිතමුකෝ. එහෙනම් අපිට මේ F1 ලියන්න පුළුවන්. මෙතන තියෙන පීඩනය වැඩි කරනවා මේ මුළු වර්ගඵලය. ඒතර මුළු බලය එනවනේ. මුළු වර්ගඵලය A කියලා දීලා තියෙනවා. ඒතර F1 අපිට ලියන්න පුළුවන් මේ පීඩනය ලියන්න පුළුවන් ඕන H ගැඹුරක් යට නෙමෙයි තියෙන්නේ. එහෙනම් H rho g කියලා නේද? වාරයක් A කියලා. ඔන්න පතුල මත බලය හෙව්වා. ඕකනේ අපෙන් අහන්නේ. ඒක පල්ලෙහාට එන්නේ. වක්‍ර පෘෂ්ඨය මත බලය තමයි අහන්නේ. දැන් මේ වක්‍ර පෘෂ්ඨය මත බලගත්තොත් මෙන්න මේ බලය හිතන්නකෝ. මෙයා ඉන්නේ මෙහෙට, මෙයා මෙහෙට. මම ඔක එළියෙන් අඳින්නම්කෝ. එක බලයක් තියෙනවා මෙහෙට, අනිත් බලය තියෙනවා මෙහෙට. මම මේ එක මට්ටමේ තියෙන බල දෙයක් ඇන්දි. හරි. මම මේ අතේ සිරස් රේඛාවක් ඇන්දොත් මේ පැත්තේ කොනේ t නම් මේ පැත්තේ කොනේ t නේ. හරි. ඒතර මේ බල දෙක එක මට්ටමේ ඉඳන් මේ දෙන්න සමානයි. ඒතර මේක මේ අපිට විභේද සම්ප්‍රයුක්තයක් හොයන්න මේ බල දෙකේ. සම්ප්‍රයුක්තය ගත්තොත් මේක තිරස් පැත්තට විභේදනය කරොත් අපි හිතමු මේක x කියලා මේ බලේ මෙයත් x. එහෙනම් මේක ලියන්න පුළුවන් x sin θ. මේ පැත්තට විභේදනය කරොත් x cos θ. මෙයා මේ පැත්තට විභේදනය කරොත් x sin θ. උඩි පැත්තට විභේදනය කරොත් එනවා x cos θ කියලා. මේ බලන්නේ x sin θ ට x sin θ කැලල කැපෙනවා. තිරස් අතර සම්ප්‍රයුක්ත බල ඉන්නේ. හැබැයි හැම බලයකම සිරස් පැත්තට කෑල්ල එකතු වෙනවා. x cos θ x cos θ මේ දෙන්නගෙන සිරස් කැයිදයක් එනවා. ඊළඟ දෙන්නගෙන තේරෙනවා සිරස් අතර එනවනේ බල සංරචකය. දෙකක් එනවනේ. ඊළඟ දෙකේ සිරස් අතර සංරචක එනවා. ඒතර මේ තිරස් බල කැපිලාට සිරස් බල හැම එකෙම එනවා උඩට. එහෙනම් ඔය ටික ඔක්කොම එකතු කරාම සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවා උඩි පැත්තට. අපි ඒක ඒ උඩට තියෙන සම්ප්‍රයුක්ත බලය F2 කියලා හිතමු. ඒ තියෙන වක්‍ර පෘෂ්ඨයේම ඇති වෙන සම්ප්‍රයුක්ත බලය. හරි. අර පැත්තට තමයි තියෙන්නේ. විභේදනය කරාම ඒක එනවා උඩි පැත්තට. අන්න වක්‍ර පෘෂ්ඨයේ මත බලය කියන්නේ මෙන්න මේ F2 එක තියෙන උඩි පැත්තට. අපෙන් අහන්නේ ඔන්න F2 තමයි අහන්නේ. හරි. F2 තමයි අහන්නේ. ඒක හොයාගන්න ඕනේ. හරි. ඒක හොයන්න ඉතින් මෙතන බල සමතුලිතතාව තමයි සලකන්න වෙන්නේ අපිට. බල සමතුලිතතාව ගත්තොත් දැන් මෙතන බල සමාන කරන්න පුළුවන් ද්‍රවයේ බල සමතුලිතතාව සලකන්නත් පුළුවන්. බීකරේ බල සමතුලිතතාව සලකන්නත් පුළුවන්. හැබැයි බීකරේ සමතුලිතතාව ගත්තොත් එහෙම බීකරේ ස්කන්ධය අපිට මොකුත් දීලා නැහැ. හැබැයි ජලයේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ජල පරිමාවයි ඒ ටික දන්නවනේ. ජලයේ ඝනත්වයක් දන්න ජල ස්කන්ධය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මෙතන සලකන්නේ මේ ජල කොටසේ සමතුලිතතාවය. මේ ජල කෑල්ලේ බල සමතුලිතතාව සලකමු. හරි. මේ අපි එන්නේ ද්‍රවයෙන් බිත්ති මත බලයනේ.
તો නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව බිත්තියෙන් ද්‍රව මත බලය ඇති වෙන්නත් ඕනේ. ඒක මේකම අනිත් පැත්තට එන්න ඕනේ. මේකෙම අනිත් පැත්ත. මේකෙම අනිත් පැත්ත. මං එන ඔය වතුර ටික විතරක් වෙන මදින්නා. වතුර කෑල්ල විතරක්. එහෙම අපි හිතමු දැන් මෙතන බඳුන් නැහැ. වතුර ටික විතරයි. එහෙනම් මේ වතුර මත තියෙනවා ඔය බල ටිකම අනිත් පැත්තට. බිත්තියෙන් ද්‍රවය පතුලෙන් ද්‍රවය මත මෙහෙම මේ වක්‍ර පුෂ්ඨයෙන් ද්‍රවය මත මෙහෙට ඉන්නේ. ඔහොම නෙන්නේ. මේ ටිකේම අනිත් පැත්තෙන් ඕන ද්‍රවය මත. හරි. එතකොට අපි මේ පතුල මත තියෙන සම්ප්‍රයුක්ත බලය F1 කියලා ගත්තේ ද්‍රවයෙන් පතුල මත සම්ප්‍රයුක්ත බලය. එහෙනම් පතුලෙන් ද්‍රවය මත සම්ප්‍රයුක්ත බලය ඕකම එන උඩි පැත්තට. ඒක F1. පැහැදිලිද? ඊට මේ F2 කියලා ගත්තේ ද්‍රවයෙන් බිත්තිය මත බලය ඉන්නේ උඩි පැත්තට සම්ප්‍රයුක්ත බලය. එහෙනම් බිත්තියෙන් ද්‍රවය මත වක්‍ර පුෂ්ඨයෙන් ද්‍රවය මත සම්ප්‍රයුක්ත බලය එන්න ඕනේ. ඕකම පල්ලෙහාට F2. ඕකම එන්නේ පල්ලෙහාට F2. ඊට අමතරව මේ වතුර කෑල්ලට බරකුත් තියෙන පල්ලෙහාට mg කියලා. හරි. දැන් අපිට මේ ද්‍රවයේ සිරස් බල සමීතාලිය තේ මේ ද්‍රව කෑල්ලේ මෙතන උඩට ඉන්නෝ F1 පල්ලෙහාට ඉන්නෝ mg ධන F2. අපිට F2යි හොයාගන්න ඕනේ. F2 වෙනෝ F1 ගෙන් අඩු කරනවා mg. F1 අපි හොයාගත්තා. h Ga කියලා. mg ලියන්න පුළුවන් මේ ජල ස්කන්ධය ලියන්න පුළුවන් ජල පරිමාව v කියලා දීලා දිනවනේ. ජලයේ ඝනත්වය ρ වාරයක් g. ඔන්න F2 අපිට ආවා. හැබැයි මෙතන F2යි පල්ලෙහාට. මේ හෙව්වේ අපි වක්‍ර පුෂ්ඨයෙන් ද්‍රවයේ මත බලය. විභාගය යන්නේ ඕක නෙමෙයි. ද්‍රවයෙන් වක්‍ර පුෂ්ඨයේ මත බලය කියන්නේ මෙන්න මේක අහන්නේ. එහෙනම් මේ බලයේම මේ අගෙම කොහෙද තියෙන්නේ? සිරස්ව ඉහළට. මේ ආවනේ අහන්නේ. අපි හිවි යට පැත්තට තියෙන එක. එහෙනම් උත්තරේ තමයි මේකම සිරස්ව ඉහළට. හරි සිරස්ව පහළට කියලා උත්තරයකුත් තියෙනවා. ඒක වැරදි. සිරස්ව ඉහළටයි එන්න ඕනේ. මොකද අපි හෙව්වේ මෙයා වුණාට අහන්නේ මේක.